ඔබට දීර්ඝායු පතමින් අද ඉතාමත් වටිනාකින් වැඩසටහනක් ඔබට ගෙනන සම්ප්‍රාප්ත කරන්න මම ලෑස්ති වෙන්නේ. අද දවසේ මේ වැඩසටහන දැන් ඔබ පෙරගෙන සිටින ඔබට දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම ඔබගේ දැනුම සම්වර්ධනය වේවා. ඔබට යථාර්ථය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව පළමුව මම ඔබට ආශිර්වාද කරනවා. එහෙමනම් අපි අද මේ වටිනාකින් මාතෘකාව ඔස්සේ යන්න අපට අවස්ථාව මම උදා කරලා දෙනවා. වැඩිය අටුවා ටික නැතු අපේ විශේෂයෙන් තාරක YouTube channel එක ඔබ ඉතාමත්ම ගෞරවයෙන් සාදරයෙන් පිළිගන්නේ ඔබ දැනුවත් කරන වැඩසටහන් මාලාවක් කියන channel එකක් විදියට. ඔබට මොකද මම දැන් අවුරුදු 75ක් මොළ ගිහලා 76 ලබා තියෙන්නේ. ඉතින් අපිට තියෙන මේ සමාජය තුළ ජීවත් වීමේදී විශාල අත්දැකීම් සම්භාරයක්. ඉතින් අපි මේ ඔබට දීලා යන්න ඕන. එහෙම නැතුව අපිත් එක්ක මැරිලා යනට වැඩිය හොඳයි අපි දන්න දේවල් ඔබට මුදා හැරීම. මේක ඔබට ගතියුද්ධයක් තියෙනවා මේ ජීවිතය සාර්ථක කරගන්න. ඔබට සතුටින් ගත කරන්න ඔබේ ජීවිතේ යමක් තියෙනවා නම් අපෙන් ඔබට ගන්න. ඒකට මේ අවස්ථාව තුළ උදා කරන්න. අපි අද මාතෘකාවට යමු. එදත් කළ අදත් කරන හෙටත් සිදු කරන සමාජගත කිරීමේ මහා බොරු. දැන් ඔබ කල්පනා කරන දේ මොකක්ද මේ මෙච්චර මේ මා දරුණු බොරුව කියලා. ඕ මේක බොරුවක් තමයි. මේ බොරුව තමයි අපි අද ඔබට පැහැදිලි කිරීමක් මම සිදු කරලා ලබන්නේ. මේක ඉතින් අතීතෙත් කළා අදත් කරනවා හෙටත් කරනවා. ඉතින් මේක අවශ්‍ය වෙලා තියෙන්නේ මොකක් නෙමෙයි එක්ක නිදනුවත්කම් එහෙම නැත්නම් තමාගේ තියෙන පැවතුම් සඳහා අවශ්‍ය කරන වටපිටාව ගොඩනැගීම සඳහා එහෙම නැත්නම් සුභා ධර්ම ක්‍රියාවලියක් විදිහට පවතින දෙයක් විදිහට මම මේක දකින්නේ. අපි බලමු මොකද්ද මේ මහා බොරුව කියලා. මහා බොරුව කිව්වන් පස්සේ අපිට දැන් සිදු වෙනවා මේ කතන්දරයට ඇතුළට යන්න. බොරුවක් කියන එක ඒක යථාර්ථයක් විදිහට ප්‍රායෝගිකව දකින්න පුළුවන් දෙයක් නම් ඒක බොරුවක් වෙන්න බෑ. එතකොට අපි නොපෙනෙන බලවේගය අපි විදිහට තියෙන යම් කිසි දෙයක් තියෙනවා නම් ඒක සමාජයට ප්‍රශ්නාර්ථයක් එක්කලා අපේ මානසික තත්ත්වයේ තුල වැඩ කරනවා. එතකොට මේ නමුත් විශේෂයෙන් මම අද මේ වැඩසටහන බලන්න මම ආරාධනා කරන්නේ දැන් විචක්ෂණ බුද්ධියක් තියෙන තර්කානුකූලව හිතන්න පුළුවන් අයට පමණයි. ගතානුගතිකව අන්තයට ගියාට මේ මම පහලින්ද තියෙනවා අන්තවාදීව නොබලත්තා කියලා. ඒ කියන්නේ යම් කිසි අන්තයකට ගිහලා නම් යම් කිසි කෙනෙක් එයාට මේ වැඩසටහන වැඩක් නැහැ. එයා ඒක තුල ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා එයාට මොනවා කිව්වත් අදාළ වෙන්නේ නැති නිසා තමයි මම මෙහෙම කියන්නේ. මේ වැඩසටහන තියෙන ප්‍රබුද්ධබත් මානසිකත්වයක් තියෙන විචක්ෂණ බුද්ධියක් තියෙන තර්ක ඥානයක් තියෙන අයට මේකට ප්‍රවේශ වෙලා මේ කියන කාරණා පිළිබඳ ගැඹුරින් අවබෝධයක් ලබා ගන්න. දැන් මොකද්ද මේ කියන වචන හැබැයි මේ වචන දික් වේ පොඩ්ඩක්. ඒ වුණාට මේක ස්කිප් කරලා යන්න එපා නැත්නම් මේක අතහැරලා යන්න එපා. ඔබට වදයක් කියලා හිතන්න එපා. ඔබ මේක කොටස් හරි හරි බලන්න. මොකද මේක ඔබට ගත යුතු දේවල් තියෙනවා මේක ඇතුලේ. ඒ ගත යුතු දේ වලින් ඔබ සර්පා ප්‍රකාරයෙන් සාර්ථක වූ ජීවිතයක් ගත කරන සතුට ලබා ගන්න පුළුවන් පුද්ගලයෙක් බවටපත් වෙනවා නම් මගේ පරමාර්ථය හරි. ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මොකද මම සාමාන්‍ය සතුටෙන් ජීවත් වෙනවා. අනේක විද ප්‍රශ්න වලට අනේක විද අත්දැකීම් වලට සම්භාරයකට ගුණ දීපු මම විශේෂයෙන් මට හිතුණා මා දන්න දෙයකින් ඔබවත් දැනුවත් කරන්න මට ඒක භාග්‍යයක් තියෙනවා නම් මම වාසනාවන්තයෙක් කියලා. මොකද අපි කවුරුත් කැමති ලෝකේ හැමදේම සතුටෙන් ජීවත් වෙනවා. ඒ සතුටෙන් ජීවත් වීමේ අරමුණ සඳහා අවශ්‍ය වෙන වටපිටාව ගොඩනගන්න පුළුවන් නම් අපි යන්න තෙන්ටයි යන්නේ. හොඳයි. අද මාතෘකාව මොකක්ද මේ මහා බොරුව? ලෝකේ තියෙනවා මිනිස්සුගේ මානසික තත්ත්වයේ තියෙනවා කාරණා දෙකක්. කාරණා දෙකක් තියෙනවා. මේ විශ්වයේ කියමුකෝ. මේ විශ්වය තුල ඉන්න මිනිස්සුන්ට ජීවත් වෙන සත්‍යයට තියෙනවා සුවිශේෂී කාරණා දෙකක්. ඒ කාරණා දෙක මොනවද කියලා කියනවා නම් අපි දැන් මේ ග්‍රහවල තුල ඉන්නේ සූර්යික වලල් තුල ඉන්නේ මේක ඇතුලේ. සූර්යය ප්‍රමුඛ වන ග්‍රහවල තුල අපි මේක ඇතුලේ ඉන්නේ. දැන් අපිට තියෙන දෙයක් මොකද්ද? අපිව දැනුවත් කරලා සන්නද්ධ කරලා තියෙනවා සමාජයේ විසින් බොහෝ ආගම් වලින්
බොහෝ ආගම් මේකේ ලෝකයේ තුල ප්‍රචලිත වෙලා තියෙනවා. ඒ ආගම් වලින් මම මෙතන විශේෂ කීපයක් කියන්නම්. මේ තියෙන බෞද්ධ ආගම, මේ තියෙන ක්‍රිස්තියානි ආගම, මේ තියෙන හින්දු ආගම. තව ආගම් ගොඩාක් තියෙනවා මේකේ. මේක මුස්ලිම් ඉස්ලාම් ආගම. තව ගොඩක් ආගම් තියෙන මේක කියලා මම මේ පෙන්නලා තියෙන්නේ. එතකොට මේ ආගම් වල හරියට මේකට සම්බන්ධ වෙන නිසා තමයි මම මේක ඔබට මේ ඉස්මතු කරලා පෙන්නන්නේ. හොඳයි අපි ඊළඟට යනවා. මෙන්න මේ මම අද මාතෘකාවක් ගෙනාවා. දැන් මගේ අද රෝගයකේ මැද තියෙන්නේ අමුතුම ප්‍රශ්නාර්ථයක් නේද? කළු සුදු. දැන් මෙතන මේ ටික සුදුයි. මේ ටික කළුයි. දැන් මෙතන කළු බෝලේ මෙතන සුදු බෝලේ. දැන් මේ දෙක එකයි නේද? මේ දෙක එකයි. වෙනසක් තියෙන්නේ මොකක්ද මෙතන? මේක සාපේක්ෂව පෙන්වන්න පුළුවන් කාරණා දෙකක් දාලා තියෙනවා මේක ඇතුළේ. මොකක්ද මේක? දැන් මේ කළු කියන එක අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ අපි දැන් ඉතින් ප්‍රධාන ලකුණට යන්කොත් මෙන්න මේ ලකුණට යන්කො අපි. දැන් මේ මම කියන මාතෘකා මහා බොරුව පිළිබඳ ප්‍රවේශයක් කරන්න දෙන්න ඉතින් මම මේ බලන්න. එතකොට අපි මහා බොරුවට ගියානේ. මොකද්ද බොරුව කියලා බලන්න. දැන් මේක බලන්න මේ සිම්බල් එක බලන්න. මේ සිම්බල් එක බලනකොට ඔබට හිතෙනවා ඇති දැන් මේක ඔබේ ඇහැට ගෝචර වෙන දෙයක් තියෙනවා. මොකක්ද ඒ දේ? ඔබ දකිනවා මේකේ මෙන්න මේ කළු ටික ඔබ දකිනවා. මේ සුදු ටික දකිනවා. හැබැයි ඔබට කවදාවත් මේක සුදෙන් තිබුණා නම් මේ කළු කියන එක දකින්න බෑ. මේ වගේ සටහනක් හැඩයක් දකින්නත් බෑ. එතකොට මෙතන මේ සුදු තිබ්බේ නැත්තම් ඔබට මේ දෙක අඳුර ගන්නත් බෑ. එතකොට මෙතන මේ කළු ආව නැත්තම් මේ දෙක අඳුර ගන්නත් බෑ. දැන් එහෙනම් ලෝකේ තියෙන මොකද්ද? දැන් මේ කළු සුදු කියන එකේ තියෙන මොකද්ද? අපේ සාපේක්ෂකවාදී අයින්ස්ටයින් ලෝකෙට හෙළි කරපු අවස්ථාවක් කියනවා. මේක සාපේක්ෂකවාදය කියන්නේ ඕනම දෙයක දෙපැත්තක් තියෙනවා. ඒ දෙපැත්තක් නැතුව කිසිම දෙයක් ලෝකේ හටගන්නේ නැහැ. නේ අපිට වඩාත් ප්‍රචලිත වෙන අපේ ආගම වල ඉස්මතු කරලා තියෙන අෂ්ටලෝක ධර්මයේ ලාභෝ අලාභෝ අයසෝ යසෝ නින්දා ප්‍රසංසා සුඛං දුක්ඛං. දැන් මේ අෂ්ටලෝක ධර්මයේ තියෙන්නේ මේකම තමයි. දැන් මේකෙදි මොකද මේකේ අන්ත දෙකක් තියෙනවා. මේ අන්ත දෙක අපිට යන ඔන්න අපේ අර මහා බොරුවට යන්න හදන්නේ. දැන් මහා බොරුවට යන්න හදන්නේ මොකද්ද මේ? දැන් ලෝකේ අපේ රටේ ලෝකේ මිනිස්සුගේ මානසික තත්ත්වයට කාවදලා තියෙන මහා බොරුව. දැන් මෙතන මේ සුදු ගැන කතා කරනවා නම් කළු වුණා. කළු ගැන කතා කරනවා නම් සුදු වුණා. මේ දෙකෙන් බැහැර එකක් කතා කරන්න කාටවත් පුළුවන් ගමක් වෙන්නේ නැහැ. අන්න දැන් ඔබට හිතේ වැදී මෙතන ගියාම මේ සාපේක්ෂව අදාළ වෙන මනුස්ස ජීවිතයට ජීවීන්ට අදාළ වෙන කරුණක් තමයි දැන් මම මේ මහා බොරුව වශයෙන් ඔබට මේ මානසික තත්ත්වයට ඇතුළත් කරලා හදන්නේ. මොකද්ද මේ? දැන් අපි මේක දැන් ගන්න මෙතෙන්ද. මේ කළු කියන්නේ දුක. මේ සුදු කියන්නේ සැප කියනකො. දුකයි සැපයි. දැන් ඕකට මනුස්සෙන්ට උනාලාදී දුක සහ සැප. දැන් මිනිසුන්ට අවශ්‍යයි මේ දෙක ගන්නවා මිනිස්සු. මෙහෙම දෙයක් තියෙනවා කියලා මිනිස්සුන්ට හැඟෙනවා, දැනෙනවා. එතකොට මේකෙන් තෝර ගන්න මිනිස්සුන්ට එක දෙයක් මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කරන්නේ මොකද්ද? මේ කළු කියන දුක. ඒක අපිට අවශ්‍ය නැහැ, අපිට ඕනේ නැහැ කියලා අයින් කරනවා. අපි ඒකට කැමති නැහැ. ඒ නිසා මහා දාර්ශනික ලෝකේ පහළ වෙච්ච ගොඩක් අය ඒ සුභාධර්මයෙන් පහළ කොටස් තමයි මම දකින්නේ විදියට. ඒගොල්ලෝ තිබුණේ මේ මිනිසාටපත් වෙන මේ දුක පිළිබඳව දුක අයින් කරගන්න. දුකෙන් නැතු අපිට දුක ඕනේ අපිට සැප විතරයි ඕනේ කියලා. දැන් මම ඔබට මුලින්ම කිව්වා සාපේක්ෂව මිසක් වෙන කරුණක් ගැන හිතන්න බෑ කියලා. එතකොට දැන් දුක ගැන විශාල 84 ධර්මස්කන්ධ විතරක් නෙමෙයි. දුක ගැන විශ්ලේෂණය කරලා තියෙනවා. එක එක ආගම්වල එක එක විදිහට මම ඒවා කියන්නේ නැහැ. දුක කොහොමද හටගන්නේ? දුක පවතින්නේ කොහොමද? දුක නැති කරන්නේ කොහොමද? මේ වගේ ඒවට කියලා තියෙනවා. ඉතින් දුක නැති කරන්න මේ දුක සැප දෙකම ඊළඟ අවස්ථාවල දකින්නකො. මේ දෙක තියෙන්නේ කොහෙද? මේ විශ්වය තුල මේ අපේ ලෝකයේ ඇතුලේ තියෙන්නේ මේක. මේ විශ්වය තුල තියෙන දෙයක්. ඒතකොට විශ්වය තුල තියෙන දෙයක් තමයි මේ දුක සැප සහ දෙක. ඒ දුක සැප කියන එක තමයි අද මම අර්ථවත් කරන්නේ. මහා බොරුව කියන්නේ මම මොකද්ද? දුක නැති කරන දර්ශනයක් ලෝකෙ තුල ස්ථාපනය කරලා තියෙනවා. දුක නැති කරන්න පුළුවන් කියලා. දුක නැති කරන්න පුළුවන් නම් එනවා සැප නැතිලා ඉවරයි. එහෙනම් මේ දෙකම නැති වෙන්න ඕන. එතකොට
මිනිස්සු සැප හොයනවා නම් දුක තියෙන්න මොන කියන එක කියන්න මතක් කරන්නත් ඕන. දුකෙන් තොර සැපතක් ගැන හිතන්න මිනිස්සුන්ට පුළුවන් කමක් නැහැ. දුක කියන එක අයින් කරන්න එක කොටසක් අයින් කරන්න මේ ඉස්සේ තුල කල්පනා කරන යම්කිසි කවුරු හරි කෙනෙක්. ඒ කියන්නේ සුභා ධර්මය තුළ යම්කිසි සිද්ධාන්තයක් ගොඩනැගිලා තියෙනවා. ඒයින් එකක් අයින් කරන්න උත්සාහ කරනවා. මේ පැවැත්ම හඳ අවශ්‍ය කරන දේ අපි හදලා තියෙන්නේ. මේ දුක කියන එක අයින් කරන්න නඟන ඔක්කොම එක කරනවා. අපි කැමති නෑ දුකට. අපි පිළිදෙලන්න කැමති නෑ. අපි දුක් විඳින්න කැමති නෑ. අපි ලේ හැදෙන්න කැමති නෑ. අපි මේ මොකටවත් අපි වේදනාකාරී සිදුවිල්ල. වේදනාකාරී කියන්නේ මේක කියන්නේ සෞම්‍ය නිකන් ඒකට අපහසුයි. අපහසු නිසා නිකන් දුකයි කියලා කියන්නේ. දැන් ඒකට කැමති නෑ. එතකොට ඒක ඌපලා වෙනවා ජීවිතේ මිනිස්සුන්ට. ඒක තමයි අපි මම මේ මතු කරන්න හදන්නේ දුක ගැනයි මෙච්චර මිනිස්සු කතා කරන්නේ මොකටද කියලා. දුක නැතුව අපිට දුක නැත්තම් අපිට මේ මොනම දෙයක් කතා කරන්න බෑ. දුක තියෙන නිසා තමයි අපි අද මේ ඔක්කොම කතා කරන්නේ. ඒක නිසා තමයි අපි දුක එනම් දැන් හොඳ ස්ථානයේ පොඩ්ඩක් ප්‍රවේශ වුණා. තව යන්න තියෙනවා කොට. දැන් අපි දැන් කල්පනා කරන කෙනෙක් දැන් අපි බලමු මේ ඔය දුක සැප කියන එක පොඩ්ඩක් ගැඹුරින් පොඩ්ඩක් කල්පනා කරමු. දැන් මිනිසුන්ට ආසයි සැප කියන්නේ ටිකක් කොහොමද? දහඩිය දානකොට ප්‍රශ්නේ තියෙනකොට ඔක කැමති නෑ ඒකට අපිට. ඒක නේද සීතලේ පවනේ ඉන්න. උලන්ට එක දෙන්නට කැමති. හැබැයි මිනිස්සු දන්නේ නෑ මේ දෙකම ක්‍රියාත්මක වෙනකොට මේ දෙකම දැනගන්න නම් කියලා. මොකද මම උඹට උදාහරණයක් කියන්නම්. හොඳ උදාහරණයක් කියන්නම්. මිනිස්සෙක් අවුවේ වැඩ කරනකොට වෙහෙස වෙලා වැඩ කරනකොට පිච්චෙනකොට හිතෙනවා හෙවණකට යන්න ඕන කියලා. සිසිලද ගන්න. දැන් අරක දුක අවුවෙන්නේ. එතකොට සිසිලද මොකද්ද? සෙවණට යන එක. දැන් සෙවණට ගිහිල්ලා ඉන්නකොට ශ්‍රේෂ්ඨ නෙමෙදාගේ බූ ටික නැවතනම් මිනිහට විසිදලා මොකද අවුව කියලා වැඩ කරා. අර తాවකාලික දෙයක්. ඒක චේන්ජ් එකක් තියෙන මේකේ. ඊළඟට බලන්න දවස් අවස්ථාව මම ගන්නම් දුක සැප කියන ඉස්තපට ටිකක් දැනෙන විදිහට අර්ථවත් කරන්න. දැන් මම කුසගින්න කියන්නේ මොකක්ද කියලා? බඩගින්නක් කියලා එකක් තියෙනවා. දැන් ඊට කලින් ඔබට මම පැහැදිලි කිරීමක් කරනවා මේවා කියලා විලා මේ දුක සැප කියන එක මොකක්ද කියන එක. දුක සැප කියන එකේ මම නිර්වචනය කරනවා හරියටම දුක කියන්නේ පවතින්න බෑ. පවතින්න බැරි තත්ත්වයකටපත් වෙන එක. සැප කියන්නේ පවතින එකක් කියන එක. ඔක මම අර්ථවත් කරන ඉදිරියේදී. මොකද්ද? නිර්වචනය කරනවා මම කොයි විදියට දුක කියන්නේ පවතින්න බෑ. පවතින්න බැරි තත්ත්වයක්. සැප කියන්නේ පවතිනවා. දැන් මම කුසගින්න බලමුකෝ. කුසගින්න හැදුවේ මිනිස්සයාට දැන් කුසගින්න බඩගින්න ඇතුළම ශරීරයේ තියෙන ශක්ති විශේෂ නැති වෙලා යනවා. මාස් වේසින් හදන්නේ නැහැ. දැන් එතකොට ශරීරයේ සිග්නල් එකක් නැත්නම් සංඥාවක් දෙනවා ඔබ බඩගින්න එපා දැන් කාපන් කුසේ දැවිල්ල හදනවා. ඒක දෙන්නේ මොකටද? දැන් නැති වෙන්නේ යන්නේ මිනිස්සයා. බඩගින්නේනේ. ඒ කියන්නේ මම කියන්නේ දුක කියන්නේ පවතින්න බැරි තත්ත්වයකටපත් වෙනවා. එතකොට පවතින ඕන තත්ත්වය මොකද්ද? කෑම ගැනීම. එතකොට කෑම කියන්නේ මොකද්ද? පවතිනවා. එතකොට ඒක සතුටක් කියලා හිතලා මිනිස්සු කනකොට. ඒ කරුවේ මොකද්ද ඒකෙන් විද්‍යාමාන වෙන එකම කරුණ. අර පවතින්න බැරි එක පවතින තත්ත්වයටපත් කිරීම. මම තව උදාහරණයක් කියන්නම් ඔබට. මේක තව ටිකක් තේරුම් ගන්න. ඔබ දන්නවා ඇති ඔබට මේ අත්දැකීම ඇති. අපි යම් කිසි පුටුවක වාඩිලා ඉන්නකො මොකක් හරි ටීවී එකක් බල බල ඉන්නකො හරි. එක ඉරියව්වකින් ඉන්නකොට දැන් අපි බැලුවොත් හරියට ඒ පුටුව තුළ ඉන්නකොට කකුල එක විදිහක තියෙන්නේ. එතකොට අර නැවිච්ච දෙන්නේ කල්ලයට ලේ යන්නේ නැහැ. ලේ යන්නේ නැති කෙනා මොකද කරන්නේ? පල්ලෙහා කකුල අඩිය පැත්තේ මාස් වේතින් හදන්න බැරුව එතන හිරිවැටීමක් ඇති කරනවා. මොකද හේතුව එයා කියනවා මට දැන් පවතින්න බෑ කියලා. මොකද මට දැන් ලේ නෑ මගේ මාස් වේති හදන්න නෑ. ඒක නිසා කකුල මොකද කරන්නේ? හිරිවට්ටනවා. හිරිවැටීමේ සිග්නල් එක ඔලුවට එවනවා. ඒ කියන්නේ මොකද කකුල නැගිටපන් නැත්නම් කකුල දික් කරපන් කියලා. මොකද ඒක පවතින්න ඕන. එතකොට මොකද කරන්නේ? මිනිහට මේ වේදනාවත් එක්ක මිනිහා එක්ක නැගිටිනවා නැත්නම් කකුල ඉරියව්ව වෙනස් කරනවා. දැන් මොකක්ද අර දුක කියන්නේ? දුක මොකක්ද උනේ මොකක්ද දුක? දැන් අපේ කියන මම උත්තර වාර්ත ඔබට මේක නිර්වචනය කරේ දුක කියන්නේ පවතින්න බෑ කියන එක. සැප කියන්නේ පවතින්න නැහැ කියන එක. දැන් සැපට කියන්නේ පවතින පත්‍රපත් වෙලා තියෙනවා. දැන් එතකොට අර කකුල දික් කරාම ලේ ටික ගිහින් නැවත වරක් අර මාස් පේසින් හදනවා. ඔන්න දැන් කකුල පුරුදු තත්ත්වයටපත් වුණා. ඒක සිද්ධාන්තයක්. දැන් මම පැහැදිලිව කරලා දිනවා මේ දුක සැපයි මේක සාපේක්ෂව තියෙන දෙයක් මේක අයින් කරන්න බෑ. මේ ළඟ එක ළඟ යන්නේ මේක. දැන් මිනිසුන්ට කිසිම දවසක සැපේ විතරක් ඉන්න පුළුවන්. මම උදාහරණ වශයෙන් උන්නම් කියන්න. හොඳට කකා බිබී ඒක පාන ටික කරලා යනවා.
ඇයි? ඒ සැපේ නෑ ඊට පස්සේ. ඉවරයි. ඉතින් හිතනවා දැන් ඉතින් බුද්ධි ගන්න මත් වෙලා. ඒක දුකයි. මත් වෙලාන් පස්සේ උදේ තේට්ටු ඊට පස්සේ දුකයි. ඊට පස්සේ පෑන් එකක් දාන්න සැපයි. ඊට පස්සේ ඇවිදිනවා. ඊට පස්සේ වැඩක් කරනවා. ඊට පස්සේ වෙනස් වෙනවා. ඊටියව වෙනස් කරනවා. එතකොට දුක සැප පවරපත් කරගෙන තමයි ජීවිතේ මිනිස්සු යන්නේ. එහෙනම් දුක කියන එක මිනිස්සුන්ට තාමත් අත්‍යවශ්‍ය ඊළඟ කාරණාව කියනවා. වේදනාව කියන එක මිනිස්සුන්ට අවශ්‍යයි. ඇයි අවශ්‍යයි? ශරීරයේ ස්නායු වල වේදනාව කියන දුන්නේ නැත්තම් මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. අපි කියමු මම ගින්නක් ළඟ මට මෙහෙම දැල්ලා පත්තුවේ ගින්දර එනවා ළඟට. දැන් කකුල පිච්චුණා. මට වේදනාවක් තියෙනවා මම ඉතින් අහකට පයින්නවා. ඒක මම අරසා වෙනවා. හැබැයි මට වේදනාවක දැනුම් නැත්තම් මම ඉන්නවා පිච්චිලා යනකම තනියට. එතකොට ඊළඟ දුක ශරීරයේ තියෙන අභ්‍යන්තර රෝග තත්ත්වයක් ඇති කරගන්න ඒක පෞද්ගලික බෑ කියලා කියනවා දැන්. එතකොට ඒක ප්‍රතිකාර කරනවතර ඒක අයින් කරලා පෞද්ගලික තත්ත්වයටපත් කරගන්නවා. ඒක ඊටවත් පැහැදිලි නැද්ද ඔබට මේ දුක කියන්නේ? දුක අවශ්‍යයි මිනිස්සුන්ට ජීවත් වෙන්න. දුක අවශ්‍යයි මේ ලෝකේ පවතින්න. දුක අවශ්‍යයි මේ තින්න සිද්ධාන්තය. බලන්න සුභාධර්ම ක්‍රියාවලිය. දැන් සුභාධර්ම ක්‍රියාවලිය මම හොඳට කියන්නම්කෝ. අපි බලමු මේ පැත්තෙන් පොඩ්ඩක් සුභාධර්මයෙන්. දැන් බලන්න මෙන්න හොඳට පාය පොළොව ඉරිතල්ලා ගිහිල්ලා ඉවර දුක පවතින්නේ නැහැ. දැන් ගහක් වලක් ඇදෙන්නේ නැහැ මොකක්වත් නැහැ. හරි. දැන් ඔන්න වහිනවා. වහලා වතුර එනවා දැන් සපයි කියලා මිනිස්සු. වතුර වැටෙනවානේ. දැන් මේ ගිනි ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ නායනවා. දැන් මෙයා මොනවද? මෙයා දුක සහිත දේවල් මිනිහා. ඒකට මේ දේවල් එක්ක බලන්න මෙන්න මෙතෙන් තමයි යන්නේ මොකද? දැන් මෙතෙන් තමයි කාරණා රීපැත්තන උඩ බැහැරි කරගෙන දෙන්න. මේ අපි අද පස්තුන වෙන කාරණාව දුක. දැන් මේ දුක කියලා මිනිසුන් අරයි යනවා. කොහාටද අරයි යන්නේ? මේ දුක නැති කරන්න පුළුවන් කියලා. ඊළඟ කාරණාව මම කියන්නම්. විශ්වය තුල ස්වභාවය තුල විශ්වය තුල යම්කිසි ස්වභාවික ක්‍රියාදාමයක් තියෙනවා. නේචර් සිස්ටම් එකක් තියෙනවා. මේ සිස්ටම් එක ඇතුලේ මොකද්ද වෙන්නේ? මේකට උමනා කරන දේ අරයි යනවා. ඒක ස්වභාව ධර්මයෙන් ඇති කරලා තියෙන නිදයක්. ඒක නිසා කවුරු හිතලා මේක විනාශ කරන්න මේක ඇතුලේ ඉඳගෙන මේ එකක් කරන් දාන කවුද කියනවා මේ අපිට දුක නැති කරගන්න පුළුවන් කියලා. දුක නැති කරනත් ඉතින් සබත් නැහැ මොකක් කරන්න ඊයේ ශුන්‍ය වෙනවා. ඉතින් ශුන්‍ය තත්ත්වය මොකක්ද විශ්ිරතියද මොකද්ද? විශ්වේ නම් මේ ගහකොළ වල ලෝක වැඩකුත් නැහැ, ගහල වැඩකුත් නැහැ, ජලය වැඩකුත් නැහැ, පෘථිවි වැඩකුත් නැහැ. ඒක තමයි හොඳ උදාහරණයක් කියනකොට. බලන්න අපි මේ කාරණා පොඩ්ඩක් මෙන්න බලන්න. අපේ ස්වභාව ධර්මයේ මිනිසාගේ සත්‍ය ජීවත් වෙන අපින අපූර්ව නිර්මාණ. මේ දින්නේ මේ මම මේ ජම්බවල ගියා. මේ ජම්බවල ගිහින් බලන නිර්මාණය ඇතුලේ අර වෙල්වට් වගේ ඇතුලේ දාලා හිපෝ. ඒක දාලා ඒක රස්තන ක්ෂේම දාලා සුභා ධර්ම ටැක්ටිකල් දරේ ක්‍රියාවලියක් කරනවා. කාටද මේ දෙන්නේ මේක? මිනිසුන්ගේ ආහාරය පවතින සුදා. මැංගුස් මේ දිවුල් මේ කජු දැන් මේ වගේ වරක මේ පවතිනවා මම පෙන්නන දේ. මේ තිය බලන්න මේ වරක මේ නානන්දොල මේ අඹ මේ දෙල් මේ වගේ දේවල් සුභා ධර්මය අවශ්‍ය මිනිසුන්ට දීලා තියෙනවා. ජීවිතේ පවත්වගෙන යන්න. සුභා ධර්මය හරි සාධාරණයි. සුභා ධර්මයේ තුල තියෙන ක්‍රියාවලියට අභියෝග කරන කිසි කෙනෙක් ලෑස්ති වෙන්න එපා. ලෑස්ති වෙලා වැඩකුත් නැහැ. දැන් ওই කට්ටිය දුක නැති කරනවා කියලා කියන්නේ සුභා ධර්මයේ පටහැනි දෙයක්. සුභා ධර්මයේ දුක දීලා තියෙන්නේ මේ විශ්වයේ පවතින ඕන නිසා. ඒ දුක අවශ්‍ය වෙනවා මේ ලස්සනට මේක යම් කිසි හැඩයකට ලතාවකට හතාවකට මේක රිද්මේකට අරගෙන දුක අවශ්‍යයි. ඒ දුක අවශ්‍ය නිසා තමයි මේක ලස්සනේ සියලුම දේ උස්පහත් මේ හැමදේම පවතින්නේ කොහොමද? මේ දුක සම්පූර්ණ. මෙලන මිනිසුන්ගේ ක්‍රියාවලිය මිනිසුන්ගේ ජීවිතය තුළ හැම ගත කරන විනාඩියක් තුළ සම්ප්‍රදායක් තුළ ඇති වෙන දුක සත් මාරු වෙන හැටි බලන්න. මේක ප්‍රායෝගිකව බලන්න ඕන. මේ දෙක තුන තමයි මිනිස්සු මේ දඟලන්නේ. මිනිස්සු හිතනවා හැමදාම දැන් මේ සුභාධර්ම ලස්සන වැඩක් කරලා තියෙනවා. මිනිහා ගෙනියන්න. ඔබට තියෙනවා සපක් කියලා එකක් තියෙනවා කියලා. ඒ හැබැයි එතෙන්ද හිරනකට ඒක තාට එහාට ගිහිල්ලා. එහෙම දෙයක් නැහැ. මොකද සප කියලා එකක් නැහැ කියන්නේ මොකද්ද? හේතු මම කිව්වා අර දුක කියන්නේ පවතින්න බෑ කියන එක. සප කියන්නේ පවතින නැහැ කියන පවතින දෙන්න රාගතු වෙන කවදාවත් කියන්නේ නැහැ මිනිස්සුන්ට. එතකොට මිනිස්සුන්ට පවතින නැති වෙන්න නම් එන්න පුළුවන් නැල්ල යන්න. එහෙම නැත්තම් කිසිම අභියෝගයක් නොකර තමයි ඇති වෙන දේ හැකින් හිතන්නේ නැතුව මැල්ල යන්නේ. ඇයි? ඉන්ද්‍රක් ආවා ගණන් ගන්න පිටිය මැල්ල ගියා. ගම් උතුරට ආවා බේරෙන්න පුළුවන් මෙයා ඇතල මැල්ල ගියා. ඇයි? ප්‍රතිචාර නැහැ. දැන් ප්‍රතිචාරය කොහොමද මිනිස්සුන්ට?
ඉතින් ප්‍රතිචාරයක් අවශ්‍ය කරන්න දුක එපා. වේදනාව එපා. ඒක දෙක නැතුව කොහොමද අපි ප්‍රතිචාරයේ අපිට ඒක දකින්න මොකක්ද තියෙන්නේ. ඒක නැතුව කොහොමද අපි සතුට ලබන්නේ. දැන් අපි කිමු අපිට කෑම බීම ගන්න සතුටක් වුණා නම් ඉතින් කෑම බීම වල බඩගින්න වෙන්නේ. ඉතින් බඩගින්න කියන දුකක්. ඉතින් දුක නැත්තම් අපි කෑම බීම ගන්න හොයනවද? සැපක් හොයනවද නැහැ. එතකොට මේ සැප කියලා කියන්නේ මොකක්ද මේක? ගැඹුරුම අර්ථය මොකක්ද මේක? දුක කියන්නේ අපි මේක නිර්වචනය කරන්න හොඳම තැන තමයි සැප කියලා කියන්නේ පවතින කියන එක. සැප කියන්නේ පවතිනවා. පවතින නැත්නම් මම මිනිස්සු දෙකවල් කීර්ත ගාලා පොලිස් කරලා මම කොහොමද ඒ පවතිනවා. ලස්සන බලනකොට පවතිනවා. දැන් නරකද මොකද? ජරා විල නැසාරනවා. එතකොට ඒ මොකද්ද? දුක කියන්නේ නරක පැත්ත. ඍණ පැත්ත. විනාශය. දැන් මේක හරි ලස්සන විදියට ලෝකෙ නිර්මාණය කරලා තියෙන්නේ. මම හරිම ආදරේ සබහා ධර්මයට. මම සූර්යයාට හරිම ආදරේ. උපත් ආදරේ කරනවා. මේ විශ්වය තුල අපිට තියෙනවා අපි ජීවිතයක් ගෙනාම මේ අපේ ජීවිතය අපිට අයිතියක් නෙමෙයි. මේක සබහා ධර්මයට අයිතියක්. එයාට ඕන නම් අපි තියාගන්න. එයාට ඕන නම් අපි මෙහෙවයි. එයාට අවශ්‍ය නැත්නම් අපි අයින් කරයි. එයාට ඕන නම් මේ පුද්ගලයා හොඳයි සමාජ කර්මයට මේ විශ්වයේ තියෙන දේවල් වලට හිරිහැරයක් නැහැ හිතනවා මෙයාට රැකවන්නේ දෙයි. එහෙම නැත්නම් එයාව අයින් කරයි. සබහා ධර්මයට විරුද්ධ වෙන අය පෞද්ගලික කාලේ බදන්න ඇති මොන තරම් ජීවිත විනාශ වුණාද කියලා. ඒ සබහා ධර්මයට විරුද්ධ වැඩ කරන්න ගිහිල්ලා. ඉන්න සබහා ධර්මයේ තියෙන ක්‍රියාවලියක් අපූර්ව ක්‍රියාවලියක් තියෙනවා. විස්මයජනක ක්‍රියාවලියක් තියෙනවා. ලෝකයේ කිසිම දෙයක් අපිට නම් පුදුම නැහැ. නමුත් විශ්වයේ ස්වභාවී විශ්වයේ තියෙන ක්‍රියාදාමය නම් විස්මයජනකයි. ඒකට අභියෝග කරන්න විශ්වය පහළ වෙන්නේ නැහැ. බුදුහාමුදුරු තියා මොනම දෙයක් පහළ වෙන්නේ නැහැ. විශ්වයට අභියෝග කරන්න. විශ්වය ඇතුළේ තමයි කවුරු ඉන්නේ. බුදුහාමුදුරු හොයේවා, කිතුත් වහන්සේ හොයවා, යේසුස් නබිතුමා හොයේවා ඔය කවුරු හරි ආගමපත්‍රයක් කරකින මහා දාර්ශනිකයෙක් ඉන්න ඒකත් එහෙම තමයි. මතක තියාගන්න මේ හැම දෙයක්ම කරන්නේ සබහා ධර්මයේ ඔයාට උවමනා නිසා මේක පෞතින ක්‍රමයට ගෙනියන්න. ඔය කලින් කාලේ ඇතිවුණු දේවල් පුදුම වෙන්න එපා. කිසිම දෙයකට දුක් වෙන්න එපා. මොකද හේතුව ඒක සබහා ධර්මයේ ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය තියෙන එයා කරන්නේ එයාට ඕන මේක එයා විශ්වය තුල යම් කිසි පැවැත්මක් ගෙනියන ලස්සනට. එයා කරන්න බං උපරිම සාධාරණත්වයෙන් මේ ක්‍රියාවලිය එයාගේ ඉෂ්ට සිද්ධ කරලා දීලා තියෙනවා. මේකට උපරිමයක් කරන්න බෑ. ආරස දීලා තියෙන මිනිස්සුන්ට අවුරුදු 120ක් සත්තුන් දෙකක විදිහට ආරස දීලා තියෙනවා. ඒ දීලා තියෙන උනාද මම උදාහරණයක් කියන්නම්. මේ බලන්න මේ උදාහරණ මම කියන්නේ මේකේ දැන් ඇයි මේ ආගම මෙච්චර පහළුනේ? ආගම මෙච්චර පහළුනේ ඇයි? මිනිස්සු තාසයි යමක් සත්‍යතාවය දැනගන්න මිනිස්සු ගස් කරලා දන්නේ. ඉතින් ඒක නිසා මිනිස්සුන්ට මේ ආගම් අවශ්‍යයි. ඒ විශ්වාස ධර්මයේ අවස්ථාවේ මේ ඔක්කොම ආගම් පිළිවීම. මට දෝෂාරෝපණය කරන්න දෙන්න බෑ කවදාවත්. මේ සියලුම ආගම් තියෙන්න ඕන. ඊළඟ කාරණා දැන් බලන්න මේක. මේ බලන්න මේක. මොකද මම කියන කාරණා මේ සබඳන් ක්‍රියාවලිය. මේ අත්‍යවශ්‍ය දේවල් මේව. දැන් මේ බලන්න මේක. දැන් මේ ඔන්න ඔබට හොඳ උදාහරණයක් කියන්නම්. සබහා ධර්මය කියන්නේ මිනිස්සුන්ගේ තියෙන අපූර්ව ක්‍රියාවලිය. අපූර්ව ක්‍රියාවලිය කියන්නේ මොකද්ද? එයාගේ ස්වයං ක්‍රියාවලියක් තියෙනවා. මේ බලන්න මේ හොර කුලල දැකලා තියෙනවා. මේ හොර කුලල තමයි මොකද කරන්නේ? එයා ගහෙන් මැටගෙන හුණකට අවුල ඈතට ගිහලා එයාගේ ව්‍යාප්තිය ඇති කරනවා. සබහා ධර්මයේම එයාට කියලා තියෙනවා බල එයාගේ ව්‍යාප්තිය කියන්නේ. මේ බලන්න බාඳුරා ගහ. එයා යැපෙන්න. එයා පවතින යාට ආහාර ගන්න සබහායි කර දීලා තියෙනවා. මේ බලන්න මේ වරාමල්. අර ඇටේ අරගෙන උලකට කියලා ඈත කියලා කලකොන්නවා. මේ බලන්න තුත්තිරි. ඇයිදින් නෑ සත්තු ඇගේ ඇදිලා එයා ව්‍යාප්ත වෙනවා. මේ බලන්න මේ සබහා ධර්ම ලස්සන කියාවලිය. මේ සත්තු දැන් මේ හාල කැලේ ඉන්නේ. මේ කොටිය මොකද කැලේ ඉන්නේ? මේ ගෝණි මොකද ඉන්නේ කියලා මේ ඇත්ත මොකද ඉන්නේ? මේ සබහා ධර්මයේ අවස්ථාවක. මේ දැන් හොඳට ඔබට තර්ක ඥානයක් ඇති කර දෙනවා මම. මම ගැන හිතන්න. දැන් බලන්න මේ හාව කියන සතා කැලේ ඉන්නේ. දැන් මේ කොටියට කොටිය කොළවල් කරනවද? කොටිය ජීවත් වෙන මාස් කාරණේ. ඒක මාස් කරන සතු ඉන්නේ බෑ. මේ සතා. ඒක මෙයාට උනාකට මෙයා ඉන්නවා. ඉතින් මොකද දෙයක් නෙමෙයි. එතකොට මේ ගෝණයි මොකටද? දැන් බලන්න කැලේ වැවෙනකොට සතුන්ට යන්න බෑ. අර කැලේ දෙපැත්තේ තියෙන අකුල් ඔක්කොම පාරවල් හදන්න මේ අන්දේ දීලා තියෙන්නේ. මේ අන්දේ දීලා තියෙන්නේ මොකුත් නෙමෙයි. එයාට ආරස්සාව විතර නෙමෙයි පරිසරයට ආරස්සාව. මෙයා යනකොට කැලේ පාරනේ වෙන ගහපු. මේ අත මැච්ච සද්දන්ත සතින් දැන් සබහා ධර්මය ඇතුළේ. එයා දාලා තියෙන මොකද කැලේ යනකොට මෙයා යනකොට පාරවල් හැදෙලා මිනිස්සුන්ට යන්න පුළුවන්. නැත්තම් මේ ලොකු සතෙක් ගිහලා මොකද වෙන්නේ කැලේ? සතේකට කවදාවත් ඇවිදින්න බෑ. සංසාරයෙන් ඉන්න බෑ සතෙක් කිසි දවසක කැලේ තුන. මේ අතා හිටින සබහා ධර්මය. ඒත් මේව සෝගාදාර අපෝ පියාවෙන්නේ. දැන් මේ බලන්න මේ කජු ගහේ
ගෙඩියේ කූල මේ ඇට එලි. අය ඒක ඇට එලි කරන්නේ. යා යාත් මේ කොහොමද? සතෙක් වවුලා මේක ඇදගෙන ගිහලා මේ කාලා මේ තියෙන පූලම අරගෙන කටේ තියාගෙන ඉඳලා ආයතන තුනේ වට ඒසර එයා කරේනවා. කඩි බැරි. කඩි ගහන්න නිම්මානේ මේ. මැංගුස් එතේ මේ දිවුල් මේ ජම්බල් මේක හොඳට බලන්න මට කියන්න වෙලා නැහැ. මේක විතර මේ බලන්න සුභාධර්ම අපූර්ව ක්‍රියාවලිය වල මම මෙයාට පුදුම ආදරේ සුභාධර්මයට. දැන් බලන්න මේ වැරද වාරකකින් જાතිය දීලා තියෙන මිනිස්සුන්ට ජීවත් වෙන්න. මේක අපූර්ව නිර්මාණයක් නේ. කොස්කේදී හදන්න ඇටේ ඇතුළට දාන්න පටේ හේම තියලා මැද කොස් මధుර හදලා වැල මధుර හදලා හරිද ආස ජාතන කරේ මිනිස්සුන්ට සුභාධර්මයෙන් දීලා තියෙනවා යැපෙන දේවල්. මේ බලන්නකෝ මේ දුර නාරංගිරි ලස්සන ෆැක්ටරි හදන්න පුළුවන් බෑ කවදාවත් කරන්න බෑ සුභාධර්ම නම් වෙලා මේ දෙලුම් ගෙඩි ඇටටිය බලන්න ඔයා ගෙඩි බලලා මේගොල්ලෝ කොහොම නිර්මාණය කරන්නේ මේ ඇතුලේ කිසිම ෆැක්ටරි කරන්න පුළුවන්ද බෑ අපූර්ව සුභාධර්මය මේ බලන්නකෝ අඹ ගෙඩියේ සතුටුත් ගන්න පුළුවන් මිනිසුන්ට ගන්න පුළුවන් සුභාධර්ම අලංකාරයක් දෙනවා පරිසරය සංරක්ෂණය කරනවා මේ හැමදේම මේවා හරි ලස්සනයි සුභාධර්මයක්ද ඒක නිසා කවුරු හරි කන්තේකට ඇදලා යන්න හදනවා නම් කිසි කෙනෙක් මේ පුතුවේ අතුරේ ඉන්න මිනිස්සු කවුරු හරි කරන්න හදනවා අන්තිමට ඉඳගෙන තමන් යැපෙන්නේ හරි බොරුව මතේ ගොඩනගලා තමන් පවතින හැටයක් කරනවා නම් ඒක තමයි ඉතින් මේක බරපතල වරදක් මිනිසු කරනවා ඊළඟ කාර්යය බලන්න මේ බලන්නකෝ මම ඔබට කියන්නේ කර්ම කාරණා ගොඩක් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ මොකද මේ හේතුව දැන් මම කිව්වා අද මහා බොරුවක් ගැන කතා කළා දුක දැන් මේ දුක ගැන කතා කරන හේතුව මොකද මිනිස්සු ඉතින් දැන් බලන්න අපේ රටේ වැඩිපුරම පන්සල් ආගම කටයුතු කියන්නේ කවුද කාන්තාව. ඇයි ඒ කාන්තාව විතර යන්නේ? ඒගොල්ලන්ට දුකක් දැනෙ දුකෙන් මිදෙන්න ඒගොල්ලෝ යන්නේ. අනේ මේ ආත්මේ නම් අපි දුක් වෙන අපි ලබන ආත්ම මේකෙන් ගොඩ එන්න ඕනේ කියලා පුළුවන් ආගම කටයුතු කරලා. මොකද හේතුව? ඒගොල්ලෝ තමයි ගෘහ ජීවිතය තුළ අනේක වාරයක් දුක් විඳින කට්ටිය. පීඩාවටපත් වෙන ළමයි හදනවා. ඊට ස්වාම්පද අරගෙනවා. ගෙදර දින බාර කරගහනවා. නමෝ ආසයක් දරුවා හදාන්න බඩේ තියාන දුක් විඳිනවා. මේ ඔක්කොම දුක් විඳ වෙලා ඉන්න මේ පාපකාර ජීවිතයක් අපිට ලැබෙන අපේ පාපෙම ඉන්න තියලා ආගමානුකූල බලනවා ඊළඟ ආත්ම හොඳ කරගන්න. ඊළඟ ආත්මයක් හොඳ කරගන්න බලනවා. මොකක්ද ඊළඟ සැපයක් හොයනවා. සැපයක් කියලා ලෝකේ තියෙනවද? මම ඔබට පැහැදිලි කියන්නේ සැපේ කියන්නේ මොකක්ද? පවතින්න ඕනා කියන එක මිසක් සැපය විතරම නිර්වචනය වෙන්නේ පවතින්න උපනා කරන ශක්තිය. බලය පවතින්න උනාම ශක්තිය. ඉතින් මේක අවශ්‍යයිද? දැන් මම නේද කියන්න මට නැවත උපදින්න ඕනෙත් නෑ. මේ ජීවිතය අවශ්‍යත් නෑ. අපිට නම් සැප අවශ්‍යත් නෑ. එහෙම කියලා සැප අපි දිවි ලෝකේ යන්න ඕනෙත් නෑ. මොකද හේතුව? මේක මහා බොරුවක් කියලා අපි දන්නවා. පැහැදිලියක් තියෙන්නේ. හොඳටම පැහැදිලි. ඉතින් මේ අපි දැන් මේ ලෝකේ මේ අපි දන්නේ නෑ මේ සතෙක් මම. මේ මම සතෙක්. මම හේවගේ කියන්නේ මේ පුද්ගලයා පංචස්කන්ධයක් මේ ස්වභාව ධර්මයේ තුන නිර්මාණය වෙලා මේ එයාට අවශ්‍ය විදිහට මේ කටයුතු කරනවා. මම මේ කරන්නේ සුභාධර්ම ක්‍රියාවලියක් වෙන්නේ නැති. ඔබ දැනුවත් කිරීමක් කරන්නේ මේ සුභාධර්ම වුණාව. එතකොට දැන් මම කියන පුද්ගලයාගේ මම හිතනවා නම් මේ මම කියලා කෙනෙක් ඉන්නවා මම මට ඕන දෙයක් කරන්න පුළුවන් මම තමයි මාජගත එන්න එක තමයි මිනිසුගේ තියෙන අමනෝත්ම ඊටාත්ම මේ සිතුවිල්ලේ තියෙන පහළම අඩිය දෙන මිනිස්සුන් ගන්න විතරයි. මොකද හේතුව මිනිස්සු හිතනවා තමා ගැන කියලා පුද්ගලයා පෙරට දාන්න මේ හැමදේම කරනවා දන්නේ. එහෙම දෙයක් නෑ. අනික මේකනේ දැන් මේ හොඳට හිතලා බලන්නකෝ. මේ දැන් මට නම් ඇත්තමයි දැන් මගේ ජීවිතේ හැටියට මට කිසියම් දෙයකින් ලබන්න දෙයක් තිබ්බා නෑ. හේතුව මට නම් ලෝකේ බලන්න. මොකද මේ එක පුද්ගලයෙක්නේ. මේ එක පුද්ගලයෙක්ගේ මේ ආය කරන ආදේ පිනවන්න අතිතරම් දේවල් විනාශ කරන්න ඕන කමක් නැහැ. මේක පංචස්කන්ධය පුරට පස්සට යන එක. මේ පුද්ගලයන් ඉවරයි. ඉතින් මේ පුද්ගලයා හතුරු කරන්නේ කියලා මුළු සමාජයටම ද්‍රෝහිකම් කරනවා. ඒක තමයි බරපතල අපරාධය. ඒක නිසා අපි ජීවත් වෙන්න නම් මොකද මේ සමාජයම බෙදා හදාගෙන ජීවත් වෙන්න තත්ත්වයටපත් වෙන්න බෑ ලෝකෙ. අපි මිනිස්යා කාර්මිකත්වයෙන් ඉහළ තත්ත්වයටපත් වෙලා කරුණාව පෙරදරි කරගෙන. අපි කවුරුත් එකට ජීවත් වෙන්න නැහැ හැඟීම. හැබැයි ඉතින් ආවේග සීලපත්යන්ට ප්‍රතිචාර දක්වන්න ඕන. ඒක සමාජමය අවස්ථාවක්. කවුරුහරි ගහන්න ආවොත් අපිට මේ ගුටි ගන්න ඉන්නේ කියලා කියන්නේ. ඒකට ප්‍රතිචාර දක්වන්න කියලා. කවුරුහරි බයින්න ආවොත් ඒක ප්‍රතිචාර දක්වන්න.
දැන් ඒකත් ඕනා. එහෙම නැත්නම් මේ සමාජ තුළ ජීවත් වෙන්න බෑ. හැබැයි එකක් තියෙනවා. මිනිස්සු ප්‍රඥාවෙන් සියලු දෙනා ඉහළ තත්ත්වයට එනවා නම් කවදා හරි ඔය ඔක්කොම ගැටුම් නැති වෙයි. මොකද හේතුව ඒක මිනිස්සු අපි දන්නවා අපි ඒක හිතන්නේ මොකද්ද මේක? මේක යථාර්ථය දැක්කට පස්සේ දඟලන්නේ නැහැ ඉතින් ඒකට. මොකක්ද රැස් කරන්න දඟලන්නේ. දැන් ඒකද අද හොඳ ප්‍රවණතාවයක් කියලා තියෙනවා සමාජ තුළ. ඔබ බලන්න අපේ ශ්‍රී ලංකාව හරි වාසනාවන්තයි. මම ජ්‍යොතිෂ විද්‍යාව බැලුවා. අපිට මම ජීවිත මතකදී දන්නේ නැහැ. 2030 පස්සේ 2030 ජුනි මාසේ 27 පස්සේ මේ ශ්‍රී ලංකාව ඉතාමත් වාසනාවන්ත රටක් වෙනවා. මිනිස්සු ඔය කුඩු ලැන්ත තියෙන ඔක්කොම අවු තියෙනවා. මේ මිනිස්සු කොමෙක් ගැහිලි ජලාගේ දේ ඔක්කොම අයින් වෙනවා. මොකද මිනිස්සුන්ගේ බුද්ධිමත් භාවය ඉස්සරහට එනවා. මම හොඳ උදාහරණයක් කියන්නම්. බලන්න අපේ රටේ සොලි ආක්‍රමණය ආවා. ඊට පස්සේ මොකද ලන්දේසි පෘතුගීසි ඉංග්‍රීසියෙන් ආවා. හරිද? ප්‍රභාකර යුද්ධය ආවා. අපේ රටේ ඇතිතරම් දේවල් විනාශ වුණා. ඇතිතරම් දේවල් අපි මුහුණ දුන්නා. නමුත් මේ හැම දෙයක්ම අපේ රටට අවශ්‍යයි. තාමත්ම උමනා කරන දේවල් විතර මම දකින්න බාධා නැසින් කරපු. දැන් පෞද්ගලික දවසවල වෙච්ච න්‍යායාම. මේක හරිය බලන්න මම දවසක් ඔබට කියන්න මම ජීවිතේ මතක නෑ මම මේ වැඩසටහන මම එදාට ඔබ කියන්නේ. ඔය පරිසරයේ විනාශ වෙච්ච තැන්වල ලස්සනට හැදිලා නැවත ඇලදොල හැදිලා ගස් කොළන් හැදිලා විලා සත්තුත් දැන් පොල්. දැන් බලන්න ඉස්සරට වැඩිය මම පොඩි කාලේ හිටියට වැඩිය දැන් මම ආයේ අපේ අවුරුදු 10 15 20 වගේ කාලේදී අපිට සත්තු නැතුව දකින්න බැරි ගියා. ඉබ්බ දකින්න බැරි ගියා. හුංගු මඟුරු ලූළු මේගොල්ලෝ නැතිලා ගියා. ආන්දෝ ගිනාට හැටවත් දකින්න නැතු ගියා. දැන් ආයි ක්‍රමානුකූලව දැන් මොන රුදමේ සත්තු ඔක්කොම ඇති වෙන හැමතැනම. මොකද මිනිස්සු සත්ත්ව ඝාතනය කරන්නේ නැහැ. ඒ කාලේ සත්තු මරපර මිනිස්සු කෑවා. දැන් ඒක නෑ. දැන් සත්තුන්ගේ දහසේ ඉන්න පුළුවන් තත්ත්වයක් ඇතිලා තියෙනවා. පරිසරය ලස්සන වෙනවා. ඉතින් මේක හොඳ ගමනක්. අපි ඉන්නන දලාත්මක සිතුවිල්ලක ඉන්නන අපි හැමදෙනාම. ඔබ අප හැමදෙනාම. මොකද හේතුව? අපිට උවමනා කරන අපේ දරුවන්ට සහ අපේ අනාගතට මේ රටේ ජීවත් වෙන අපිට අර විදිහට යනවා මේක. සමුහරගෙන ඔබ සමගෙන්න. ඒ යන්න ඉස්සෙල්ලා අපිට ඕනකම තියෙනවා ඔබ සතුටින් ජීවත් වෙන්න පරිසරයක් ගොඩනගා ගන්න. ඒක නිසා තමයි මම මේ උත්සාහය ගන්නෙ. මගේ තියෙන අනිමත් ඔබට පොඩ්ඩක් දෝලණය කරන්න. මේක අපිට යමක් ගන්න තියෙනවා නම් ඔබ මේක ශක්තිමත් වේවි. අපිට ආගම් අවශ්‍ය නැහැ. අපිට කවුරුක කියා දෙන්න ඕනේ නැහැ. අපිට අපි ගැනම හිතලා විල්ලා. අපිට පුළුවන් නම් මිනිස් මානව දයාව ඇති කරගන්න. මානව දයාව කියන්නේ මට අන්න ඕන, මට බොන්න ඕන, මට නිදහසේ ඉන්න ඕන, මට සතුටින් ඉන්න ඕන කියන හැඟීම ඇති වුණා නම් ඒ හැඟීම අනිත් එක්කෙනාට තියේ යුතුයි කියන දේ පිළිගන්න තත්ත්වයටපත් වුණා නම් අපි කවුරුත් අනිකාට රිද්දන්න නැතුව ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඉතින් රිද්දන්න නැතුව ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඉතින් මේක තමයි අපේ කෙරියෙත්තේ. මේක හොඳ ලස්සන අපේ ශ්‍රී ලංකාවේ ලස්සන ආරම්භයක් ඇති වෙලා තියෙනවා. මම බය නැතුව කියනවා. ඔය දැන් ඔය කෑ ගහන මිනිස්සු ඉන්නවනේ ඔයාලට කලබල වෙන්න එපා කවුරක්වත්. ඔය තියෙන දැන් එක එක තැන්වල මිනිස්සු මතවාද අරගෙන කෑ ගහන. ඒවා තියෙන්න ඕන. ඒක තිබිච්චාවේ. නමුත් මේක හොඳ තැනකට තල්ලු වෙනවා. හොඳ තැනකට අරගෙන යනවා. මිනිස්සු දවසින් දවස බුද්ධිමත් වෙනවා. මම හරි ආඩම්බරයි කියන්නේ. ඊළඟ පරපුර අපි වගේ 10 ගුණෙන් හිතන්න පුළුවන් ශක්තිමත් කණ්ඩායමකටපත් වෙනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ මිනිස් දයාවෙන් මානව දයාවෙන් ජීවත් වෙන එකට ජීවත් වෙන සාමික ජීවත් වෙන ඕනෑම පරිසරයක ගොඩනගනවා. ලෝකේ තියෙන රටවල් අතරින් විශිෂ්ටතම රට බව ශ්‍රී ලංකාවපත් වෙනවා. ඒ පත් වෙන මම නම් ජීවිතුන් අතර නෑ. ඔබ වාසනාවන්තයි. ඔබට ඒක දකින්න පුළුවන්. ඔබ සතුටින් ඉන්න. ඔබට ඒ සතුට ලබා ගන්න තියෙන පරිසරය තියෙනවා. ඒක සඳහා ඔබ කැප වෙන්න. ඔබ අද ඉඳලා ඔබගේ පරාර්ථය ක්‍රියාත්මක කරන්න. ඔබ යථාර්ථය තේරුම් ගන්න. ඔය ඕනිය තිබිච්චා. ආගම් තිබිච්චා. මිනිස්සු පල්ලි ගියා, පන්සල් ගියා. ඔය හැමදේම කරගත්තා. ඒ හැමදේම ප්‍රශ්නයක් නෑ. හැබැයි මිනිස්සු යථාර්ථය අවබෝධ කරගෙන පැහැදිලිව තර්ක ඥානය යොදලා තියෙන දේ දැනගත්තට පස්සේ එයාගෙන් සමාජයට කරදරයක් නෑ. එයා යථාර්ථය දැක්කට පස්සේ එයා නිවෙනවා. ඒ නිවුනට පස්සේ එයාට මුත් අවස්ථාවකුත් නැහැ. අන්න එතෙන්ට ඔබත් වෙනවා. ඉතින් ඒ නිසා අද වැඩසටහන මම ගොඩක් සාර්ථක කරගන්න උත්සාහ ගත්තා. ඔබට යම් කිසි දෙයක් මේ ප්‍රවේශයක් කරන් දුන්නේ මම. මේ මොකද මහා බොරුව කියලා කිව්වේ අද සංසිද්ධි කරලා කතා කරන මහා බොරුව කියන්නේ දුක කියලා. දුකට නිසා මිනිස්සු දුක අරගෙන හැම එක්කෙනාම අනික් කට්ටියක් යටෙන්න හදනවා. අනික් කට්ටිය පවතින්න හදනවා. මිනිස්සුන්ට දුක කියන එක පුරුදු කරලා. දුක කියන එකක් තියෙනවා මේක නැති කරගන්න පුළුවන් කිය. අනිත් අය සතුටින් ඉන්න බලනවා. මේ ඔබ පෙර ආත්මේ පව් කරලා දැන දුක් විඳින්නේ. මේ දුක කියන එක ඔබට මේ අපි මේ යම් කිසි වැරදි කරමින් හරි මුදලුපක ජීවත් වෙන විදිහට කියලා අපි දෙනකොට ඒගොල්ලෝ වාසනාවන්ත බින්වත් වෙයි කියලා. හැබැයි ඒගොල්ලෝ තමයි ඒක ප්‍රවර්තනය කරලා ගිහලා මිනිස්සුන්ගේ දුක කියන එක තියනවා කියලා කියන්න හදන්නේ. ඒ නිසා අපි බොහොම කල්පනා කරලා ඉවසීමෙන් බලන්න.
බොහොම ප්‍රඥාවෙන් බලන්න සමාජය දිහා. බලලා ඔබට යථාර්ථය තේරුම් ගන්න පුළුවන් වේවි. ඔබ තේරුම් ගත්තා නම් අද මගේ වැඩසටහන 100%ක් මම සාර්ථකයි. ඔබ මේ සමාජයට අවශ්‍ය පුද්ගලයෙක් බවටපත් වෙනවා. ඔබ සමාජයේ හොඳ නිමිත්තක් බවටපත් වෙනවා. සමාජයේ සංරක්ෂණය වෙන, සමාජයේ පවතින, සමාජයේ සතුට විදාහන පුද්ගලයෙක් බවටපත් වෙනවා අනිවාර්යයි. ඒ සතුට ඔබට හිමිවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් වැතර තවත් දික් කරනවා මම නවත්තන්න යන්නේ. අපි නැවත දවසක හම්බෙමු. අපි හොඳ මාතෘකාවක් අරගෙන අද මම කතා කළේ ජ්‍යොතිෂය නෙමෙයි. ජ්‍යොතිෂය එහා ගිය දෙයක් ඔබට දෙන්න තමයි මම කතා කළේ. මගේ මේ උත්සාහය සාර්ථක නම් මම ඉදිරියට ගොඩක් දේවල් තියෙනවා ඔබට කියා දෙන්න ලබා දෙන්න. මගේ තව channel එකක් මම හරි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු ජ්‍යොතිෂය නෙමෙයි. මිනිස්යාගේ තියෙන චින්තනය සහ ශක්තිය කොහොමද අපි අපේ ජීවිත ළඟා කරගන්නේ කියන එක. ඉතින් මම දැන් අවුරුදු 75කට කාලයක් ගියා. මම තාම සතුටින් ඉන්නවා. සාරබිය වල මුල් දෙනවා. ඒවා හරි ජය ගන්න පුළුවන් අපිට. ඔබට ජය ගත්තා. ඔබ එතන ඉන්න. ඔබට ප්‍රශ්න නැහැ. ඔබ ප්‍රශ්න වලට අඳුරගත්තොත් ඔබට දාන්න ප්‍රශ්න නැහැ. ඉතින් ඒක නිසා අපි ඒ ප්‍රඥාව ඔබට ලැබෙන්නේ කියලා ආශිර්වාද කරමු. විශ්වයේ තියෙන සූර්ය බලය ශක්තිය ඔබට ලැබේවා. ඔබ නිරෝගී අසුවත් වේවා. සත්‍ය අවබෝධ වේවා. ජනතාවට සතුට සාමය ළඟා කර දෙන නිමිත්තක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට ආශිර්වාද කරන දීර්ඝායු පසුබිම් අද රසන් නිමාටපත් කරනවා. මම තවත් වැඩසටහනක් කරන්න යන්න ආයුබෝවන්.